සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපි පාවිච්චි කරන අන්තර්ජාලයේම තියෙන අඳුරු සහ භයානක පැතිකඩක් ගැන. මේ තමයි ඩාර්ක් වෙබ් කියන්නේ. ඩාර්ක් වෙබ් එක ඇතුලේ ලෝකයේ සිටින දරුණු අපරාධකාරයන් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම්කරුවන්, අවියාවුධ වෙළඳාම්කරුවන්, ඒ වගේම ළමා අපචාර මේ ගොඩක් දරුණු දේවල් සිද්ධ වෙනවා මේ ඩාර්ක් වෙබ් එක ඇතුලේ. ඉතින් අපි බලමු අපි පාවිච්චි කරන අන්තර්ජාලය ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ තමා සර්ෆේස් වෙබ්, ඩීප් වෙබ්, ඩාර්ක් වෙබ් කියන්නේ. අපිට මුරපදයක් නැතුව ඇතුල්වීමකින් තොරව බලා ගන්න පුළුවන් වෙන වෙබ්සයිට් මේ සර්ෆේස් වෙබ් කියන කොටසට අයිති වෙනවා. එතකොට ඩීප් මේ සමස්තයක් විදිහට ගත්තාම මේ සර්ෆේස් වෙබ් කියන කොටස මුළු අන්තර්ජාලයෙන් 100%ක කොටසක් තමයි තියෙන්නේ. ඉතුරු 95%ම ඩීප් වෙබ් කියන කොටසට තමයි අයිති වෙන්නේ. ඉතින් ඩීප් වෙබ් එකේ තියෙන ඩේටා බලා ගන්න අපිට මුරපදයක් දීලා account එකක් හදලා ඇතුල් වෙන්න ඕනේ. එතකොට උදාහරණයක් විදිහට අපි මුරපදයක් දීලා අපේ Facebook එකට ලොග් වුණාට පස්සේ අපිට පෙනෙන දත්ත ටිකක් තියෙනවා. ඒ දත්ත ටික අපේ account එකේ සර්ච් කරන කිසිම කෙනෙක්ට පෙන්වන්නේ නැහැ. ඒ විස්තර ටික අපිට විතරයි පෙන්වන්නේ. අන්න මේ විස්තර ටික ගබඩා වෙලා තියෙන මේ ඩීප් වෙබ් එක ඇතුලේ. එතකොට තව අපිට නොපෙනෙන කොටසකුත් තියෙනවා. අපි මුලින් account එක හදනකොට දෙන මුරපද මේ ඩීප් වෙබ් එක ASCII ගබඩා වෙලා තියෙනවා. ඒක අපිට පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ අපි මුරපදේ දුන්නාට පස්සේ ඒක මැච් කරලා තමයි අපිට මේ Facebook එකට උනත් ලොග් වෙන්න දෙන්නේ. අන්න ඒ විස්තර ටික ගබඩා වෙලා තියෙන්නේ මේ ඩීප් වෙබ් එක ASCII. එතකොට සාමාන්‍යයෙන් ඩීප් වෙබ් එකේ ගබඩා වෙන්නේ ඊමේල් ගිණුම්, එතකොට බැංකුවල විස්තර, බැංකුවල මූල්‍යමය විස්තර, පෞද්ගලික තොරතුරු මේ ඩීප් වෙබ් එකේ තමයි ගබඩා වෙලා තියෙන්නේ. එතකොට ඩාර්ක් වෙබ් එක කියන්නේ ඩීප් වෙබ් එකේම කොටසක්. ඒ තමයි ඩීප් වෙබ් එකේ පතුල. එතකොට සාමාන්‍යයෙන් අපිට මේ ඩාර්ක් වෙබ් එකට යන්න සාමාන්‍ය බ්‍රවුසර් එකකින් බෑ. ඒකට වෙනම බ්‍රවුසර් වර්ග තියෙනවා. ටෝ බ්‍රවුසර් එක ඊට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ටෝ බ්‍රවුසර් එක වගේ තව බ්‍රවුසර් වර්ග තියෙනවා. i2p කියලා බ්‍රවුසර් එකක් තියෙනවා. ඒ වගේ තවත් කීපයක් තියෙනවා බ්‍රවුසර් වර්ග. ඉතින් ඒ හරහා තමයි ඩාර්ක් වෙබ් එකට යනවා නම් යන්න පුළුවන්. සාමාන්‍ය අපි පාවිච්චි කරන බ්‍රවුසර් එකකින් යන්න බෑ. එතකොට දැන් අපි බලමු ඩාර්ක් වෙබ් එක හැදුනේ කොහොමද කියලා. ඉතින් මේක දැන් අපරාධකාරයන්ගේ රජදහනක් වුණාට මේක නිර්මාණය කරේ ඇමරිකාවේ හමුදාව. එයාලට ඕනි වුණා තමන්ගේ අය අතර කඳවුරු අතර රහසින් පණිවිඩ හුවමාරු කරගන්න ක්‍රමයක්. ඉතින් මෙයාලා 1990 දී නිර්මාණය කරන අනියන් රවුටින් කියන මේ ක්‍රමය. මේ ක්‍රමේදී එයාලට පුළුවන් වුණා ලූණු ගෙඩියක් ස්තර ගණනාවකින් ආරක්ෂා වෙනවා වගේ යවන පණිවිඩයක් ස්තර ගණනාවකින් ආරක්ෂා වෙලා ඒ වගේම සර්වර්ස් ගණනාවක් කරහා ගිහින් තමා ඒ අදාළ පුද්ගලයාට පණිවිඩය ලැබෙන්නේ. එතකොට එයාලට හොයාගන්න බෑ මේ පණිවිඩය කවුද එව්වේ කොහෙන්ද එව්වේ කියලා කිසිම කෙනෙක්ට දැනගන්න විදිහක් නැහැ. ඉතින් කාලයක් යද්දී මෙයාලා කල්පනා කරනවා මේක අපේ දත්ත විතරක් තිබ්බොත් එහෙම පිටස්තර පුද්ගලයෙකුට මේක ඩිරෙක්ට්ම හැක් කරන්න පුළුවන්. එතකොට අපේ දත්ත කෙලින්ම ඒගොල්ලන් අතටපත් වෙනවා. ඒ නිසා එයාලා තීරණය කරනවා 2002 දී ටෝ බ්‍රවුසර් එක නිර්මාණය කරලා මිනිස්සු අතරට මේ ඩාර්ක් වෙබ් එක ප්‍රසිද්ධ කරන්න. මේක ආරක්ෂාකාරී සහ තමන්ගේ අනන්‍යතාවය දැකගෙන වැඩ කරන්න පුළුවන් නිසා මහජනතාව අතර මේක ජනප්‍රිය වෙනවා. ඒත් හමුදාව නොසිතපු දෙයක් සිද්ධ වෙනවා. මේ ලෝකේ ඉන්න
දරුණු අපරාධකරයන් සහ මත්ද්‍රව්‍ය වෙළඳාම්කරුවන් මේකේ එයාලගේ ව්‍යාපාර කරගෙන යන්න පටන් ගන්නවා. මේක ඇමරිකානු හමුදාවටවත් පාලනය කරන්න බැරි විදිහට මේ අපරාධකාරයන් අතර ව්‍යාප්ත වෙනවා. එයාලා මේකට යොමු වෙන්න ප්‍රධානම හේතුව තමා මේකේ එයාලගේ අනන්‍යතාවය සංගවාගෙන සියලු අපරාධ ගනුදෙනු සිද්ධ කරගත්ත හැකි මේ ඩාර්ක් වෙබ් එක හරහා. ඒ වගේම තවත් දෙයක් තමා ක්‍රිප්ටෝ කරන්සි පැමිණීමත් එක්ක එයාලගේ ව්‍යාපාර තවත් දියුණු වෙනවා. ඒ වගේම ගොඩක් සයිට් තියෙනවා ස්කෑම් සයිට්. එතකොට ඔයාලා මොනවා හරි ඕඩරයක් දාලා හරි සල්ලි ගෙවලා බාණ්ඩ එනකම් බලාගෙන ඉන්නවා. ඒගොල්ලන් එවන්නේ නැහැ. සල්ලි දාගෙන ඔයාව බ්ලොක් කරලා දානවා. ඉතින් මේ ඩාර්ක් වෙබ් එක ඇතුලේ ඒ වගේ ස්කෑම් සයිට් ගොඩක් තියෙනවා. රෙඩ් රූම් කියලා එකක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම මානසික අවුලක් තියෙන කට්ටිය තමා මේකේ සමාජිකයන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලොකු සල්ලිකාරයෝ බිට්කොයින් වලින් ගෙවලා මේ රෙඩ් රූම් එකේ සමාජිකත්වය ලබාගෙන තියෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ පුද්ගලයව ගෙනල්ලා එයාලා බැඳලා එයාගේ ශරීරයේ කොටස් කපනවා. එතකොට ඒක ලයිව් මේ සමාජිකයන්ට බලා ගන්න දෙනවා. එතකොට සමාජිකයන්ට පුළුවන් ලංසු තියලා එයාට කරන්න ඕනි මොනවද, ඇඟිලි කපනවද, බෙල්ල කපනවද, ඒවා ඒ සමාජිකයන්ට තීරණය කරන්න දෙනවා එයාලා දාන මුදල අනුව. එතකොට එයා මුදලක් දාලා එයාට අනිත් කට්ටියට වඩා එයා වැඩියෙන් දානවා නම් එයා කියන දේ මේ ලයිව් එකේදී කරනවා. ඉතින් එහෙම තමා රෙඩ් රූම් එක වැඩ කරලා තියෙන්නේ. ඒ වගේම දැවැන්ත මත්ද්‍රව්‍ය වෙළඳාම් ස්ටෝ එකක් පවත්වාගෙන ගිහින් තියෙනවා ඩාර්ක් වෙබ් එකේ. පළවෙනි ඒ මත්ද්‍රව්‍ය වෙළඳාම් ස්ටෝ එක තමා සිල්ක් රෝඩ් කියන්නේ. ඒක මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය වෙළඳාම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක සමාජිකයන් ලොකු ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔයාට ඩාර්ක් වෙබ් එකෙන් ගන්න පුළුවන් මොනවද? ඔයාට පුළුවන් හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් පතක් ගන්න ඩොලර් 2000ක වගේ එකක් සාමාන්‍යයෙන් ඩොලර් 110ක් වගේ දීලා හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් පතක් ගන්න පුළුවන්. ඒ වගේම කුලියට මිනිමරුවෙක් හය කරන්න පුළුවන්. ඒ වගේම හැකර් කෙනෙක් හය කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මත්ද්‍රව්‍ය ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. අවි ආයුධ ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ලෝකේ තියෙන මිල අධික භාණ්ඩ ඔයාට අඩු මිලට මේ ඩාර්ක් වෙබ් එක හරහා ගෙදෙට්ට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් දැන් කතා කරමු ඔයා මේවා ගෙන්න ගත්තොත් ඔයාට වෙන දේවල්. එතකොට මේවා දැන් ඔයා මේ භාණ්ඩයක් අඩුවට ගෙන්න ගත්තොත් සමහර විට මේ හොරකම් කරපු භාණ්ඩයක් වෙන්න පුළුවන් මේ ගොඩක් අඩුවට දෙන්නේ. සමහර වෙලාවට iPhone තියෙනවා මේ කම්පැනි මිලටත් වඩා අඩුවේ. එතකොට අනිවාර්යෙන් ඒ උසපු ෆෝන් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒක ගෙන්න ගත්තොත් ඔයාට නීතිමය ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙන්න වෙනවා. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පත් හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් පතක් ගත්තොත් එහෙම ඔයාට ඒක පාවිච්චි කරලා බඩු ඕඩර් කරන්න පුළුවන්. නමුත් ඒක පාවිච්චි කරලා නීතිමය ප්‍රශ්න ගොඩකට ඔයාට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න වෙනවා. මොකද ඒ හොරකම් කරපු ක්‍රෙඩිට් කාඩ් පත් පාවිච්චි කරන්නත් පුළුවන් හොඳ දක්ෂ හැකර්වරයෙකුට විතරයි. අපි පාවිච්චි කරොත් අනිවාර්යෙන් පොලිසිය දැනගන්නවා. ඉතින් ඒ වගේම තමා අවි ආයුධ ගෙන්න ගත්තත් ඔය නීතිමය ප්‍රශ්න හම්බෙනවා. එතකොට ඔයා නිතරම මේකත් එක්ක ගනුදෙනු කරද්දී
ඔයාව අපරාධකාරයට ට්‍රැක් වෙන්න පුළුවන්. එතකොට එයාලා හරහා ඔයාගෙන් කප්පම් ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ කප්පම් දුන්නේ නැතොත් ඔයාගේ ඥාතීන් ඔයාට ජීවිත තර්ජන පවා ඇති වෙන්න පුළුවන් මේ ඩාර්ක් වෙබ් එකේ ගනුදෙනු කරන එකෙන්. මේ ඩාර්ක් වෙබ් එක CP වලට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ ඩාර්ක් වෙබ් එකට ඔයා යන්නේ සමහර විට වීඩියෝ බලන්න වෙන්න පුළුවන්. ඔයා ඩාර්ක් වෙබ් එකට ගියත් ඔයාට බලන්න වෙන්නේ ගොඩක් ඩාර්ක් වෙබ් එකේ තියෙන්නේ CP වලට තමයි ඩාර්ක් වෙබ් එක ප්‍රසිද්ධ. ඉතින් ඔයාට ඔය CP සයිට් වලට යන ලින්ක් තමයි එන්නේ. එතකොට ඒවට ගියොත් එහෙම ලොකු නීතිමය ප්‍රශ්න ගොඩකට ඔයාට මැදිහත් වෙනවා. ඩාර්ක් වෙබ් එකේ ඕවා සර්ච් කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් අද ඩාර්ක් වෙබ් එක ගැන කතා කරා. මේ ඩාර්ක් වෙබ් එක කිසිම කෙනෙක්ට නවත්තන්න බැරි හේතුව තමයි මේකේ අනන්‍යතාව සඟවාගෙන ගොඩක් දේවල් කර හැකි. අපි දැන් බලමු ඩාර්ක් වෙබ් එකට ලොග් වෙන්නේ කොහොමද කියලා. ඩාර්ක් වෙබ් එකට ලොග් වෙන්න නම් සාමාන්‍ය බ්‍රවුසර් එකකින් බෑ. මේකට ටෝ වගේ බ්‍රවුසර් එකක් තියෙන්න ඕනේ. ඉතින් ටෝ කියන්නේ එකම බ්‍රවුසර් එක නෙවෙයි ඩාර්ක් වෙබ් එකට ලොග් වෙන්න පුළුවන්. තව තියෙනවා I2P කියලා. ඒ වගේම තව ගොඩක් දේවල් තව කීපයක් තියෙනවා බ්‍රවුසර් වර්ග. ඉතින් ඒවා ඉන්ස්ටෝල් කරගෙන ඔයාට මේ ඩාර්ක් වෙබ් එකට යන්න පුළුවන්. අනිවාර්යෙන් මේ බ්‍රවුසර් එකක් පාවිච්චි කරා කියලා ආරක්ෂාකාරී වෙනවා කියලා හිතන්න බෑ. ඒකට අපි මේ VPN එකකුත් පාවිච්චි කරන්න ඕනි යනවා නම් අනිවාර්යෙන්. මේක සාමාන්‍ය ඔය ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න තියෙන VPN නෙවෙයි. මේකට සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන VPN එකක් පාවිච්චි කරන්න ඕනි. සල්ලි ගෙවලා ප්‍රීමියම් පැකේජ් ගන්න තියෙන මේ හොඳ VPN එකක් පාවිච්චි කරන්න ඕනි. ඉතින් එහෙම නැතුව ඩාර්ක් වෙබ් එකට ගියා කියලා ඔයාගේ අනන්‍යතාවයේ සංගවන්න බෑ. ඒ තරම් දැන් තාක්ෂණය දියුණු වෙලා අපරාධකාරයන් අතේ ඒ නවීන තාක්ෂණ හැමදේම තියෙනවා. ඒ හින්දා අපිට අනිවාර්යෙන් VPN එකක් පාවිච්චි කරන්න ඕනි. සමහර වෙලාවට දැන් මේ VPN එකක් පාවිච්චි කළා මේ බ්‍රවුසර් එකක් පාවිච්චි කළා අද තියෙන තාක්ෂණෙත් එක්ක ඒ දෙකම මදි වෙන්න පුළුවන් ඔයාගේ අනන්‍යතාවය සංගවා ගන්න. ඒ නිසා ඩාර්ක් වෙබ් එකට නොයා ඉන්න එක හොඳයි. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඩාර්ක් වෙබ් ගැන කතා කරා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙයි නම් අනිවාර්යෙන් අපේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඉතින් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් ඉදිරි වීඩියෝ වලදී. ඉතින් අදට වීඩියෝ එකෙන් සමු ගන්නම්. අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා.